එක්ස්පීරියන්ස් ටී ෆැක්ටරියට ආපුවාම ඔබට අත්විඳින්න පුළුවන් සුවිශේෂීම අවස්ථාවක් තමයි දැන් අපිත් යන්න සූදානම් වෙන්නේ නේ. අයිබෝන්. ඔබ බොන තේක හැදෙන හැටි බලා ගන්න පුළුවන් මෙතනදී. මෙතන තියෙන විශේෂත්වය තවදුරටත් වැඩි වෙන්නේ ඉතිහාසය හා බැඳුණු හුඟක් දේවල් පිළිබඳව දැනගනිමින් මේ තොරතුරු ඔබ දකින අහන එකයි. ශ්‍රී ලංකාව සංස්කෘතින් අතින් විශේෂතා බොහොමයක් තියෙන තැනක්. මේ දකින්නෙත් එවැනි සංස්කෘතික උරුමයක වටිනාකම. එනකොට අපේ මෙතන තමයි අපේ හොටෙල් එකේ ටී ෆැක්ටරි එක විදිහට ඔපරේට් වෙන ටී ෆැක්ටරි එක තියෙන්නේ. එතකොට අපේ ෆැක්ටරි එකේ දැඟෙනකොට අපි පොඩි ප්‍රමාණයෙන් කළු තේ නිෂ්පාදනය කරනවා. කියන්නේ බ්ලැක් ටී මැනුෆැක්චරින් තමයි අපේ ෆැක්ටරි එක අපි කරන්නේ. ඒ වගේම මේකේ ඉතිහාසය දැඟෙනකොට අවුරුදු 150කට වඩා වැඩි. එතකොට ඒකට එවිඩන්ස් එකක් විදිහට අපි ගාව තියෙනවා පේපර් ආටිකල්ස් වගේක්. ඔයගොල්ලෝ දැනටමත් දකින්න ඇති මේ පේපර් ආටිකල්ස් ටික. ඇත්තටම අපි ගාව තියෙන ආටිකල්ස් වල තියෙනවා ලංකාවේ පළවෙනි ටී ඔක්ෂන් එකට ලංකාවේ හයස්ම රේට් වලට ටී ගිහිල්ලා තියෙන්නේ අපේ ටී ෆැක්ටරි එකෙන් කියලා අපි ගාව එවිඩන්ස් එකක් විදිහට ඒ ආටිකල් එක තියෙනවා. එතකොට ඒ ආටිකල් එක පබ්ලිෂ් වෙලා තියෙන්නේ 1883. එතකොට 1883 ඉඳලා මේ ෆැක්ටරි එක ඒ කාලෙත් ෆන්ක්ෂන් වෙලා තියෙනවා. එතකොට 1883 ඉඳලා 1980ට යනකම් මේක ටී ෆැක්ටරි එකක් විදිහට ෆන්ක්ෂන් වෙලා තියෙනවා. 1980 තමයි මේක සම්පූර්ණයෙන්ම අතෑරලා දාලා තියෙන්නේ. එතකොට 1980න් පස්සේ මේ බිල්ඩින් එක කිසිම ප්‍රයෝජනයකට අරන් නැහැ. අපි 2019 තමයි මේක හොටෙල් එකක් විදිහට රෙනොවේට් කරන්නේ. එතකොට අපි මේ වෙනකොට තේමා කලෙක්ෂන් හොටෙල් චේන් එකේ යටතේ තියෙන එක හොටෙල් එකක් විදිහට අපි මේ TN එක්ස්පීරියන්ස් හොටෙල් එක කරගෙන යනවා. එතකොට මෙතන අද ඔයගොල්ලන්ට මම පෙන්වන්න යන්නේ අපි කොහොමද තේ කොළ නිෂ්පාදනය කරන්නේ. පැරණි තේ ඇඹරුම් යන්ත්‍රයකින් තේ දළු ඇඹරීම. ඊළඟට මේක දෙන ස්ක්‍රූ එකෙන් මේක අබරිලා මෙන්න මේ විදිහට තමයි මේකෙන් එළියට එන්නේ. දැන් මේක මේ පවුඩර් එකක් වගේ වෙලා තමයි එළියට අවිල්ලා තියෙන්නේ. මේ පවුඩර් එක දැන් ඔයගලන්ට පේනවා. දැන් මේකේ මෙන්න මේ වගේ පොඩි පොඩි ස්ටෙම්ස් තියෙනවා. දැන් මේ වගේ ස්ටෙම්ස් අපිට ගන්න බෑ ටී හදනකොට. දැන් අපි මේ සීවිං සිස්ටම් එකෙන් කරන්නේ මේ රෝල් බ්‍රේකර්ස් වලින් කරන්නේ මේ තියෙන ස්ටෙම් එක අයින් කරනවා. දැන් අපිට පුළුවන් මේ වගේ ලොකු පාටිකල් සයිස් එකෙන් ලොකු ඒවා අයින් කරන්න පුළුවන් මේ මෙෂ් එකෙන්. සාමාන්‍යයෙන් මේකෙන් 50ක් 60ක් තමයි අයින් වීම සිද්ධ වෙන්නේ මේ වගේ ස්ටෙම්ස් වල. ඊට පස්සේ අපි තව මැෂින් එකක් පාවිච්චි කරනවා අන්තිමට අර පොඩි ප්‍රමාණයේ ස්ටෙම්ස් තියෙනවා අයින් කරන්න අන්තිමට අපි මැෂින් එකක් පාවිච්චි කරනවා.
මෙතෙන්ට දාන පවුඩර් එක මේ බෙල්ට් එක දිගේ මේ විදිහට ඇතුළට මූව් වෙලා ගිහිල්ලා මේ තියෙන oven එක ඇතුළට වැටෙනවා. දැන් මෙතනින් වැඩෙන පවුඩර් එක මෙතනින් එළියට එන්න විනාඩි 20ක කාලයක් යනවා. මේක විනාඩි 20ක් මේක ඇතුලේ මූව් වෙනවා. එතකොට මේකේ ටෙම්පරේචර් එක සෙල්සියස් 100 120ක වගේ ටෙම්පරේචර් එකක් අපි දෙනවා මේ පවුඩර් එකට විනාඩි 20කට. දැන් මෙතනින් ගිහිල්ලා විනාඩි 20කට පස්සේ තමයි මෙතනින් අපිට මේක එළියට ගන්න පුළුවන්. ලෝකයේ විවිධ රටවල ලංකාවේ සුවිශේෂී තැන්වල සොබා සංචාරයන් ඔබටත් ඕනෑම වෙලාවක බලන්න පුළුවන්. ඒ සඳහා ඔබ එන්න ඕන travel map with තරංග අපේ YouTube නාලිකාවට. සිලෝන් ටී ලෝකයේ හොඳම තේනාවයක්. හැබැයි මේ වටිනා නාමය සමහර තැන්වල සමහර පිරිසකගේ වැරදි වැඩ නිසා පළුදු වුණු අවස්ථා ගැන ඔබත් අහලා ඇති. දැන් ඔයගලන්ට බලාගන්න පුළුවන් මෙතන පාටිකල් සයිස් 4ක තේ වර්ග 4ක් තියෙනවා. එතකොට මේක තමයි ඩස්ට් නම්බර් 1 කියන ග්‍රේඩ් එක. එතකොට මේ තියෙන්නේ ඩස්ට් නම්බර් 2 කියන ග්‍රේඩ් එක. එතකොට මේ තියෙන්නේ BOP කියන ග්‍රේඩ් එක. මේ තියෙන්නේ BOP F කියන එක. එතකොට මේවා විවිධ රටවල් වල විවිධ විදිහට අපි එක්ස්පෝර්ට් කරනවා. සාමාන්‍ය මේ ඩස්ට් ග්‍රේඩ්ස් ලංකාවේ මාකට් එකට අපේ ශ්‍රී ලංකන් මාකට් එකට එන ග්‍රේඩ්ස් ඉදන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ BOP වගේ ග්‍රේඩ්ස් ගොඩක් යුරෝප් වලට UK වගේ රටවල් වලට අපි එක්ස්පෝර්ට් කරනවා. ගොඩක් වෙලාවට අපි ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් ටී කියලා යුරෝප් වල පාවිච්චි කරන ග්‍රේඩ් එක තමයි මේ BOP කියන ග්‍රේඩ් එක. BOPF වගේ එක කිලෝ එකක් සාමාන්‍යයෙන් මොන වගේ ගානකද මේ කාල සීමාව යන එක වෙනස් වෙනවනේ කාලේ? ඔව් ඒක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් BOPF කියන ග්‍රේඩ් එක රුපියල් 7000 8000 ඉඳලා රුපියල් 15000 20000 වගේ යන රේන්ජ් එකටත් ඔක්ෂන්ස් වලදී මේවා වෙන්දේසි වෙනවා. මොකද අපි එක්ස්පෝර්ට් කරනකොට ගොඩක් අර ක්වොලිටි එකෙන් වැඩි ග්‍රේඩ්ස් තමයි අපි එක්ස්පෝර්ට් කරන්නේ. ඒ වගේම ලංකාවේ මාකට් එකේ අර ටිකක් ක්වොලිටි එකෙන් අඩු ලෝ ක්වොලිටි ග්‍රේඩ්ස් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. එකම ග්‍රේඩ් එකේ ක්වොලිටිස් වර්ග විවිධ විදිහට වෙනස් වෙනවා. එතකොට වත්තෙන් එන කිලෝ එකකින් කොච්චරක්ද තේ එකක් බවට පත් වෙනකොට ඉතුරු වෙන්නේ? ඔව් සාමාන්‍යයෙන් දැන් අපි රේෂියෝ එක ගැන කතා කරොත් උදාහරණයක් විදිහට අපි කිලෝ 100ක් දළු ගෙන ආවොත් හොඳම දළු වලින් අපිට තේ කොළ කිලෝ 22ක් හදන්න පුළුවන්. ඔව් 122යි ප්‍රතිශතය. එතකොට ඒ එන්නේ හොඳම දළු වලින්. සාමාන්‍යයෙන් දළු වල ක්වොලිටි එකත් එක්ක අපිට ෆයිනල් අවුට්පුට් එකේ ක්වොන්ටිටි එක වෙනස් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. ඒ විදිහට තමයි තේ නිෂ්පාදනය තේ කලාව තේ එකක් නිකම්ම සමහරට ගෙදරදී හදාගෙන දුවට තේ වල ලොකු කලාවක් තියෙනවා නේ.
අපේ ටී ටේස්ටිං ටේබල් එක. මේක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා දැකපු ටී ග්‍රේඩ්ස් 4න් 3ක් මෙතන අපි ඩිස්ප්ලේ කරලා තියෙනවා. එතකොට මේකේ කලර්ස් ගත්තත් මේ BOP එකේ කලර් එක ඔයගලන්ට පේනවා ටිකක් ඔරෙන්ජ් කලර් එකක් තියෙන්නේ. එතකොට BOP F එක ටිකක් ඊට වඩා ඩාර්ක්. එතකොට ඩාර්ක් මේක තමයි මෙතන තියෙන ඩස් නම්බර් 1 එක. එතකොට මේක මේ කලර් එක වගේම මේකේ ෆ්ලේවර් එකත් එකින් එකට වෙනස්. එතකොට අපි මේවා දැන් අපේ ෆැක්ටරි එකේ අපි හදන්නේ බ්ලෙන්ඩඩ් ටී එක. අපි මේ ටී එක බ්ලෙන්ඩ් කරනකොට මෙතනදී ටේස්ට් කරලා බලලා තමයි අපේ රේෂියෝ එකට මේක මික්ස් කරන්නේ. එතකොට දැන් ටේස්ටර්ස්ලා තමයි මේක ටේස්ට් කරලා මේක මික්ස් වෙන්න ඕනි ක්වොන්ටිටි එක තීරණය කරන්නේ. අපි එකම ටේස්ට් එකක් මුළු අවුරුද්ද පුරාටම මේන්ටේන් කරන නිසා තමයි මේ විදිහට මෙතනදී මේක ටේස්ට් කරන්නේ. හරි මම එකක් ඔයගලන්ට ටේස්ට් කරලා පෙන්නනම් අපි මේක කොහොමද කරන්න කියලා. මේකට අපි විශේෂ ක්‍රමයක් පාවිච්චි කරනවා මේක ටේස්ට් කරන්න. මෙන්න මේ වගේ ප්‍රමාණයක් අරගෙන මෙන්න මේ විදිහට තමයි මේක ටේස්ට් කරන්නේ. තමයි මේක අපි ටේස්ට් කරන්නේ. සාමාන්‍යයෙන් අපි මේක බොන්නේ නැහැ. අපි මේක අයින් කරලා තමයි මේකේ ටේස්ට් එක බලන්නේ. අපි මේකේ බලන්නේ විශේෂයෙන්ම මේකේ තියෙන අර ටැනින් ප්‍රමාණය අපිට කොහොමද දැනෙන්නේ. කට පුරාම යන විදිහට තමයි මේක කරන්නේ. ඔබ දන්න විශේෂ තැන් ගැන අපට කියන්න පුළුවන්. ඒවගේ ඔබේ ව්‍යාපාරයට හොඳ ප්‍රචාරයක් ලබා ගන්නටත් අපේ වැඩසටහන්වලදී අපි ඉඩකඩක් ලබා දෙන්න හැම වෙලාවකම සූදානම්. එනිසා අපට කතා කරන්න 0.71 5 30 77 27 අපේ දුරකථන අංකය.